සේදූ රෙදි වියලීම සඳහා නිවාස අභ්‍යන්තරයේ දමන්න ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ විවිධාකාර හේතු නිසා. වහින දවසක එලිමහනේ රෙදි වේලන්න බෑ. තවත් සමහර පැතිවල හොරු ඉන්නවා රෙදි හොරකම් කරන. තවත් සමහරු රෙදි හොදන්නේ රැයට. ඉතින් වේලන්න කියලා කාමරයේම හරි ඊ ඇතුලේ කොහේ හරි හො දානවා. මේක අපි නොදැන කලාට කොහෙත්ම හොඳ නැති දෙයක් කියලයි කියන්නේ. වෛද්‍යවරුන් පවසන්නේ ඇදුම වැනි ශ්වසන ආබාධ මෙන්ම ප්‍රතිශක්තිය දුර්වල වීමත් මේ නිසා වෙන්න පුළුවන් කියලයි. නිවාස ඇතුලේ රෙදි වේලන්න දැමීමෙන් ආර්ද්‍රතාවය 30%කින් පමණ ඉහළ යනවා. මේ ශ්වසන ආබාධ ඇති කරන්න ප්‍රධානම හේතුව විදියටයි සැලකෙන්නේ. අධික ආර්ද්‍රතාවයේ හොඳින් වර්ධනය වන ඇස්පර්ගිලස් දිලීරයේ බීජාණු ආග්‍රහණය වීම ශරීරයට ඉතාමත්ම අහිතකරයි. මැන්චෙස්ටර්හි ජාතික ඇස්පර්ගිලියෝසිස් මධ්‍යස්ථානයේ මහාචාර්ය ඩේවිඩ් ඩෙනින් මෙසේ පවසයි. එක් අයෙකුගේ තෙත රෙදි ගොඩකින් සාමාන්‍යයෙන් ජලය ලීටර් 2ක් කාමරයට මුදා හරිනවා. මේ ආර්ද්‍රතාවය යටතේ ඇස්පර්ගිලස් දිලීරයේ වර්ධනය ඉතාම වේගවත් වෙනවා. මේ දිලීරයේ බීජාණු ආග්‍රහණය කිරීමෙන් ඇස්පර්ගිලියෝසිස් තත්ත්වය ඇති වෙනවා. ඇදුම රෝගීන්ට කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවය මේ නිසා ඇති වෙනවා. ඇස්පර්ගිලියෝසිස් කියන තත්ත්වයේදී මිනිසාගේ ශ්වසන පද්ධතියට ඇස්පර්ගිලස් බීජාණු නිසා හානිය ඇති වෙනවා. ඇස්පර්ගිලියෝසිස් රෝගී රෝග ලක්ෂණ පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. එහිදී හුස්ම ගැනීමේ අපහසුතාවයේ සිට තද කැස්ස දක්වා රෝග ලක්ෂණය දරුණු වෙන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයෙකුගේ මේ තත්ත්වය වඩාත් දරුණුයි. අධික ආර්ද්‍රතාවය නිසා ඇතිවන මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් ලෙස පර්යේෂකයන් පවසන්නේ තෙත රෙදි කාමරය තුළ තබා ගැනීමයි. ඉතින් ඔබත් මේ වැරද්ද නැවත නොකරන්න වග බලා ගන්න. මෙවන් වීඩියෝ දිනපතා නරඹන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.